බෝධීන් වහන්සේලා වඳින අයට, පුදන අයට, සත්කාර කරන අයට ප්‍රධානවම ලැබෙන පුණ්‍ය විපාකේ තමයි නුවණ ලැබෙනවා. බෝසමිඳුන් වඳින අයට නුවණයි ලැබෙන්නේ. බෝසමිඳුන්ට පුදන්නේ නුවණට පුදන අයයි. මේ බෝසමිඳු මුල තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ සෙලවෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති හිතකින් හිටපු තැන. කෙලෙස් නසන්නත් කලින්, කෙලෙස් නැසුවට පස්සේ කවර කතාවද? දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාරයා බුදුරජාණන් වහන්සේ බය කරන්න ගල් පෙරළුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, එම්බා මාරය, අරහස පලාපං, අරහස පලාපං කවා. මේ පොළොව කෑලි කෑලි වලට කැඩි කැඩි යන විදිහට හොල්ලපන්. හොල්ලලා බලාපන් මගේ හිත හෙල්ලුණාද කියලා. සම්මා සම්බුදුරුන්ගේ හිත හෙළුවෙන්නේ නැහැ. හාසූස් ගානේවා, පපුව නතර වෙනේවා, හුස්ම නතර වෙනේවා, මූණු එල්ලගෙන ඉන්නේවා, කම්පනය, පීඩනය, අපේ තියෙන ඒ කෙලෙස් මලකඩ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සෝදාහලේ මේ උතුම් ජයසිරි මහා බෝසෙවණි